ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා ඔබ සැමට. ඉතාමත්ම ආදරයෙන් මගේ ග්‍රීන් නෙස්ට් YouTube channel එකට ඔබ සැමම සාදරයෙන් පිළිගන්නවා. මම මේ ගෙන ආවේ මගේ 25 වෙනි plant sale එක. ඉතින් අපි බලමු 25 වෙනි plant sale එකේ මොනවද තියෙන්නේ කියලා. ගොඩාක්ම තියෙන්නේ මල් පිපෙන වර්ග. කවුරුත් කැමති මල් පිපෙන වර්ග වවා ගන්නනේ. ඉතින් මම මල් පිපෙන වර්ග කිහිපයක් මේ plant sale එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් බලන්න අංක 1 තියෙන්නේ ඉන්පීෂියා plants කිහිපයක්, ඉන්පීෂියා වර්ග කිහිපයක්. මේ ඉන්පීෂියා වල දම් පාට තියෙනවා, රතු පාට තියෙනවා, රෝස පාට තියෙනවා. plants කිහිපයක්ම තියෙනවා ඉන්පීෂියා ප්ලාන්ට් එකක් රුපියල් 290යි. මේක ලොකු ප්ලාන්ට් එක. හරිම ලස්සන රෙඩ් එකක් තියෙනවා මේකේ. රෙඩ් ප්ලාන්ට්ස් තියෙනවා 4යි 5ක් තියෙනවා. දම් පාට 2ක් තියෙනවා. පින්ක් කලර් එකයි තියෙන්නේ ප්ලාන්ට්ස්. කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. රුපියල් 290යි එක ප්ලාන්ට් එකක්. මෙයින් එක ප්ලාන්ට් එකක් ලොකු ප්ලාන්ට්ස් මේවා. අද ස්මෝල් ප්ලාන්ට්ස් නැහැ. ලොකු ප්ලාන්ට්ස් තමයි තියෙන්නේ. එකක් 290යි. ඊගාවට අපි යමු අංක 2ට තියෙන්නේ මොනවද කියලා බලන්න. කවුරුත් සොයන වර්ගයක් තමයි අංක 2ට තියෙන්නේ. ඇප්‍රිකන් වයලට්. මෙන්න මේ ප්ලාන්ට්ස් ටික තමයි අඩංගු වෙලා තියෙන්නේ අංක 2ට. අංක 2ට ඇප්‍රිකන් වයලට් තමයි ගෙනාවේ. කවුරුත් සොයනවා ඇප්‍රිකන් වයලට්. ඉතින් මේන් ප්ලාන්ට් එකක් වෙන්නේ රුපියල් 180යි. ඇප්‍රිකන් වයලට් වර්ග ටික අපි බලමුකෝ. මේ තියෙන්නේ නිල් පාට මල පිපෙන එක, කහ පාට මැද චූටි මේට තියෙනවා. ඊළඟට තියෙනවා අද පොකුරු එකක් ඇතුළත් වෙලා. මෙන්න බලන්න ඒකේ ලස්සන ඇප්‍රිකන් වයලට්. මේ පොකුරු දම් පාට එක මල් පිපිලා තියෙන්නේ. මල් පිපෙන ප්ලාන්ට්ස් තිබ්බේ ඔයාලට බලා ගන්න පහසුවට. මේක මේරූන් කලර්. මේකත් පොකුරු. මේක දම් පාට. මෙන්න දම් පාට මල. මෙන්න මේක දම් පාට. මේක රෝස පාට. ප්ලාන්ට් එකක් 180යි. ප්ලාන්ට්ස් තියෙනවා 12ක් විතර. ඔයාලට ඉල්ලන්න පුළුවන්. ප්ලාන්ට්ස් 12ක් පමණ තියෙනවා. ඊගාවට ඒ අංක 2 තමයි ඇප්‍රිකන් වයලට් එක. අපි බලමු අංක 3ට. අංක 3ට පෙටෝනියා ගොඩක් නැහැ අද. පෙටෝනියා ප්ලාන්ට්ස් 4යි ගෙනල්ලා තියෙන්නේ. දම් පාට තියෙනවා, මෙරූන් කලර් එක තියෙනවා, රෝස පාට එකක් තියෙනවා. මෙන්න මේ කහ පාට පෙටෝනියා කහ පාට එක. ඒකේ කොලේ පොඩ්ඩක් වෙනස්. ඒකත් පෙටෝනියා එකක්. ඒකත් රුපියල් 180යි. පෙටෝනියා වර්ග. අංක 3 පෙටෝනියා 180යි. කහ ඩේලියා. ඒකේ පොහොට්ටු තියෙන්නේ. ඒක මම රුපියල් 300ට දෙනවා. අංක 4 කහ පාට ඩේලියා එක. හොඳ ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒක රුපියල් 300යි.
ඊගාට අංක 5. අංක 5ට තියෙන සිල්වියා රතු 3ක් තියෙනවා. මෙන්න මේ වගේ වෙනස් කලර් එකක් තියෙනවා එක ප්ලාන්ට් එකක්. සිල්වියා ඒක අංක 5 රුපියල් 200යි. අංක 5 රුපියල් 200යි. අංක 6 ටෙරෝනියා. අංක 6 ටෙරෝනියා සුදු මල හැදෙන එකේ කහ පාට මැද තියෙන එකේ ප්ලාන්ට්ස් දෙකයි. රෝස පාට ප්ලාන්ට් මල හැදෙන එකයි තියෙනවා 180යි. අංක 6 ටෙරෝනියා 180යි. ඊළාට අංක 7. අංක 7ට ගෙනත් තියෙන්නේ කලංචි. මෙන්න මේ විශාල මල් පොකුරක් තියෙන රෝස පාටයි කහ පාටයි විතරයි තියෙන්නේ. කලංචි පැල දෙකක් තියෙනවා. එක ප්ලාන්ට් එකක් 250ට දෙනවා. අංක 7 කලංචි 250යි. ඊගාවට අංක 8. අංක 8 සීනියාස්. අංක 8ෙන් සීනියාස් ගෙනත් තියෙන්නේ. අංක 8 සීනියාස්. සීනියාස් ප්ලාන්ට් එකක් 180යි. මෙන්න බලන්න මේ වගේ තියෙන වර්ග පාට වර්ග ටික. සීනියාස් තද රෝස, ලා රෝස පොකුරු, කහ පොකුරු, කහ තනි පෙති, තැඹිලි පොකුරු, කහ තනි පෙති, රෝස පොකුරු, තැඹිලි, කහ. ඔය පාට වර්ග 3 තමයි සීනියාස්. අංක 8. අංක 8 180යි. පැන්ස් 11ක් තියෙනවා 180යි. අංක 9. අංක 9 අපි කවුරුත් කුකුල් කර්මල කියලා හඳුන්වන්නේ. ඒකත් 180යි. ඒකේ තියෙනවා තද රෝස, රතු, තැඹිලි, ලා රෝස, තැඹිලි, කහ. ලස්සන පාට වර්ග තියෙනවා. අංක 9ත් 180යි. අංක 10 සිල්වර් ඩස්ට් එක. අංක 10 එක පැලයයි තියෙන්නේ. එක රුපියල් 300ට ඔයාලට ගන්න පුළුවන්. එක අංක 10 රුපියල් 300යි. අංක 11 විෂ්ණු ක්‍රාන්ති. එකේ ප්ලාන්ට් එකක් මේ ලොකුවට සරුවට හැදිලා තියෙනවා. එකේ ප්ලාන්ට්ස් තව තියෙනවා. මල් ආපු ප්ලාන්ට් එකක් මේක රුපියල් 200යි. හොඳට හැදිලා ලස්සනට තියෙනවා විෂ්ණු ක්‍රාන්ති. අංක 11 රුපියල් 200යි. අංක 12 තියෙන්නේ කානේෂන්. ප්ලාන්ට්ස් 3යි තියෙන්නේ අද. 180යි කානේෂන්. මෙන්න මේ රෝස පාටයි මේ මෙරුන් කලර් එකයි. මේකේ තහම පොහොට්ටු විතරයි තියෙනවා මල. ඒකත් වෙනස් රෝස පාටක්. ප්ලාන්ට්ස් 3ක් තියෙනවා. කානේෂන් අංක 12 180යි. 12 180යි. රාජ පොහොට්ටු දම් පාට. රාජ පොහොට්ටු ප්ලාන්ට්ස් ඒව ඕන තරමක් ගන්න පුළුවන්. රුපියල් 100යි රාජ පොහොට්ටු. රුපියල් 100යි. ඔයාලට උවමනා ප්‍රමාණයක් ඉල්ලන්න දෙන්න පුළුවන්. රාජ පොහොට්ටු රුපියල් 100යි. අංක 13. අංක 14. අංක 14 මුස්සැන්දාස් ලොකු ප්ලාන්ට්ස්. අංක 14 මෙන්න මේක තමයි මල. මුස්සැන්දා එක ලොකු ප්ලාන්ට්ස් තියෙනවා. හරි ලස්සන ප්ලාන්ට්. ලස්සන කහ පාටක් තියෙන්නේ. කහ පාටයි පෙත්ති සුදු පාට මුස්සැන්දාස් රුපියල් 300යි. අංක 14 ලොකු ප්ලාන්ට්ස්.
පැන්ටාස් තියෙන්නේ අංක 15ට. පැන්ටාස් රතු පාට එකක් තියෙන්නේ. ඒක 180යි අංක 15 180යි. රතු පාට මලක් තමයි එන්නේ. තද රතු පාට ලස්සන මලක් එන්නේ පැන්ටාස් 180යි. ජපාන් රෝස රතු පාට මෙන්න මේ වගේ මලක් හැදෙන්නේ. මෙන්න මල අංක 16 ජපාන් රෝස ප්ලාන්ට් එකක් තියෙන එක 150යි. ඊගාට අංක 17ට තියෙන කපුරු ප්ලාන්ට් එකක් දුඹුරු පාට මලක් එන්නේ දිග ඇරිගෙන එන්නේ කපුරු එකයි තියෙන්නේ එක 120යි. කපුරු ප්ලාන්ට් එක අංක 17 120යි. අංක 18 දිය කූඩළු පොකුරු එකක් තැඹිලි පාටයි මල තියෙන්නේ. නිරෝගී ප්ලාන්ට් එකක් අංක 18 දිය කූඩළු 120යි. අංක 19 ඩයමන්ඩ් ප්ලාන්ට් අංක 19 ඩයමන්ඩ් ප්ලාන්ට් අංක 19 ඩයමන්ඩ් ප්ලාන්ට් එකක් රුපියල් 250යි. අංක 19 ඩයමන්ඩ් 250. අංක 20 තියෙන කැනාස් එකක් කැනස් හයිබ්‍රිඩ් එකක් මෙන්න කහ පාට පොහොට්ටුව හැදීගෙන එන්නේ. කහ පාට පොහොට්ටුව හැදීගෙන එන්නේ අංක 20. ඒකේ තියෙනවා පැල 4ක් තියෙනවා. තව පැල දාගෙන එනවා. මේ පොට් එකම දෙන්නේ රුපියල් 1000කට. නැත්නම් මෙන්න මේ වගේ එක පැලයක් 200කට දෙන්න පුළුවන්. එක පැලයක් පොට් එකම ගන්නවා නම් රුපියල් 1000ක මුදලකට තමයි ගන්න වෙන්නේ. අංක 20 අංක 21 අංක 21ට තියෙන්නේ පවුඩර් පෆ් ප්ලාන්ට් එකක්. මේක ලොකුවට වැඩෙනවා. මෙන්න මල මෙන්න මේ වගේ මලක් තමයි මේ ගහ පුරාම එන්නේ. හරිම ලස්සනයි. මෙන්න ලොකු ප්ලාන්ට්ස් රුපියල් 400යි. අංක 21 රුපියල් 400යි පවුඩර් පෆ්. මෙන්න ප්ලාන්ට් එක ලොකු ප්ලාන්ට්ස් තියෙන්නේ. මෙහෙම තමයි මල එන්නේ. රතු පාට මලක් එන්නේ කුරු කුරු වගේ පවුඩර් මලක් වගේ එකක් එන්නේ. අංක 21 රුපියල් 400යි ප්ලාන්ට් එකට තියෙන්නේ ඉවාටා කහ පාට කොලේ මේ චූටි මල එන එක ඉවාටා රුපියල් 180යි එක ප්ලාන්ට් එකක්. අංක 22 මේ තියෙන්නේ ප්ලාන්ට්ස් තමයි. අංක 22 180යි. අංක 23 එක්සෝරා අංක 23 එක්සෝරා තියෙන එක්සෝරා ප්ලාන්ට් තව මල් ඇවිත් නැහැ. 180යි රතු පාට ප්ලාන්ට් එක වර්ග දෙකක් තියෙන මේක වර්ගයක් මේ තව වර්ගයක් කහ කපලා ලස්සනට හදාගන්න පුළුවන්. අංක 23 එක්සෝරා රුපියල් 180යි එකත් වාට එකත් 180යි එක්සෝර එකත් 180යි. ඊගාට අංක 24 අංක 24 තියෙන මේ ෆොල්කා ඩොට් කියන වර්ගය. ඒකේ විසිතුරු පත්‍රයක් තියෙන්නේ. පාට වර්ග කීපයක්ම තියෙනවා. ඔයාලට ඕන පාටක් වර්ගයක් ඉල්ලන්න පුළුවන්. අංක 24න් රුපියල් 180යි එක පැලයක්. ඒකේ ලොකු ප්ලාන්ට්ස් නුත් තියෙනවා. ඒකත් ඒ මිලම තමයි. ඒකේ පුංචි මලකුත් එනවා ගහ ලොකු වෙනකොට. ඒ අංක 24 180යි. අංක 25 අංක 25ට මෙන්න මේ පුංචි මලක් පිපෙන මෙන්න මේ වගේ පුංචි මලක් එන්නේ. මේක පොහොට්ටුව තාම දිග ඇරිලා නැහැ. මෙන්න මේ ප්ලාන්ට් එක මේ ප්ලාන්ට් එක අංක 25 අංක 25 එක 160යි. අංක 25 160යි. අංක 26ට අංක 26 තියෙනවා ජර්බරා මලේ තාම පොහොට්ටු තියෙන්නේ. මලේ පාට නම් තවම කියන්න බෑ. හැම
ප්ලාන්ට් එකකම පොහොට්ටු තියෙනවා. ජෙබ්‍රා ප්ලාන්ට් එකක් 290යි. අංක 26 කියලා ඉල්ලන්න. ජෙබරා නීරෝගී පැල බය නැතුව ගන්න පුළුවන්. ජෙබරාස් 290යි ප්ලාන්ට් එකක් අංක 26. ඉතින් ආදරණීය හැමෝටම අංක 25කින් යුක්ත 25 වෙනි මල් සේල් එක මම අරගෙන ආවා. ඉතින් ඔයාලට මේ කැමති ප්ලාන්ට් එකක් ඕඩර් කරන්න පුළුවන්. මගේ WhatsApp අංකයට මැසේජ් එකක් තියලා ඉතින් මේ මෙහෙමයි දැන් සඳුදා අඟහරුවාදා බදාදා වගේ තමා අපිට කුරියර් සර්විස් එකට ප්ලාන්ට්ස් බාර දෙන්න පුළුවන්. බ්‍රහස්පතින්දා සිකුරාදා නම් කොහොමත් එයාලා ගන්න නැහැ. බ්‍රහස්පතින්දා වගේ දුන්නොත් සිකුරාදට ඩිලිවර් උනේ නැතොත් සෙනසුරාදා ඉරිදා ඒක රැඳෙන නිසා සවුත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ දිනවලදී එහෙම මේ පාර්සල් බාර දෙන්නේ නැහැ. ඉතින් මේ කාටත් මේ ආදරයෙන් කියන්නේ මල් පැල ප්ලාන්ට්ස් වෙන් කරලා ඉතින් ගොඩක් දවස් බලාගෙන ඉන්න අපහසුයි. මොකද තව අය ඉල්ලනවා. ඒ ඉල්ලනකොට ඉතින් මේවා සේල් වෙලා කියලා කියන්න වෙනවා. ඉතින් එතකොට සමහර වෙලාවට මට නැවත කියන්න බෑ මෙන්න මෙයා මේ ප්ලාන්ට්ස් ගත්තේ නැහැ. ඒක නිසා මේක තියෙනවා මං ඔයාට දෙන්නද කියලා අහන්න අපහසුයිනේ. ඉතින් එහෙම වුණාම මගේ පුංචි මේ ව්‍යාපාරය ඉතින් මට කරගෙන යන්න අපහසු වෙනවනේ. ඉතින් මත් පොඩි මුදලක් යොදවලා තමයි මේක කරන්නේ. ගොඩක් මහන්සි වෙනවා. පැල ගේන්න ගියාම එපාරේ ඒවා ගෙනල්ලා ඒවා නඩත්තු කරන්න ඒවාට මේ මට තනියම කරන්නත් බෑ. මම තව ශ්‍රමය මුදලට අරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් එහෙම වුණාම සමහර වෙලාවට මං අපහසුතාවයන් වලට පත් වෙනවා. ඉතින් ඔයාලට තරහකට නෙමෙයි කියන්නේ. ඉතින් ඔයාලා පුළුවන් තරම් ඉක්මනට පේමන්ට්ස් ගෙවලා මගෙන් පැල ගන්නව නම් තමයි ගොඩාක් වටින්නේ. ඉතින් කමක් නැහැ. මේ කොහොම වුණත් ඔයාලා කැමති නම් ඔයාලට මුදලට වටිනවා කියලා හිතෙනවා නම් පැල ඇනවුම් කරන්න. ඉතින් ලස්සන ප්ලාන්ට් සේල් එකක් ගෙනාවා කියලා මම තෘප්තිමත් වෙනවා. ඉතින් ඒ ප්ලාන්ට්ස් වලින් ඔයාලත් සතුටටපත් වෙයි කියලා හිතනවා. ඉතින් කාටත් ආදරයෙන් ආරාධනා කරනවා මගෙන් පැල ලබා ගන්න කියලා කියන ගමන් ඉතින් ඊළඟ සේල් එකෙන් ඔයාලා මුණ ගැහෙන්න බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි.